මම මේ කියන්න යන්නේ ලෝකෙ ලොකුම කෙහෙල් ගෙඩිය ගැන. ලෝකෙ ලොකුම කෙහෙල් ගෙඩිය ඇඹුල් වෙන්නේ නැති. ලංකාවේ නෙවෙයි යන්නේ. ලෝකෙ විශාලතම යෝධ කෙසෙල් ගස් වර්ගය තමයි මුසා ඉන්ජන්ස් කියලා කියන්නේ. හරි ඉතින් ඔක කොච්චරක් ලොකුයිද? කෙසෙල් කඳන් මීටර් 24 ඉඳන් මීටර් 30ක් දක්වා උසක් වෙනවා කියලා තමයි කියන්නේ. නැත්තම් සාමාන්‍ය කෙහෙල් ගහක් වගේ 6 ගුණයේ සිට 7 ගුණයකට සමාන වෙනවා කියලානි කියන්නේ. එතකොට උස හිතා ගන්නකෝ. මාර උසයිනේ. ඒ විතරක් නෙවෙයි යන්නේ මුසා ඉන්ජන්ස්. ඒ කියන්නේ මේ ලෝකේ විශාලතම කෙසෙල් ගසේ විශ්කම්භය වට ප්‍රමාණය සෙන්ටිමීටර් 95ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ. ඊටත් වඩා ලොකු ඒවා තියෙන්න පුළුවන්ලු. ඒ අතින් බදන්නවත් බෑනේ. බෑ නේන්නම්. මේ කෙහෙල් ගහේ අත්තක් මීටර් 5ක් විතර දිගයිලු. එතකොට කෙහෙල් අත්තක පළල මීටරයක් විතර වෙනවා කියලානි කියන්නේ. වත් මුල් 4ක් විතර උතන්න පුළුවන්. ඊට වඩා පුළුවන් මං හිතන්නේ. ඒක නම් ඇත්ත. ඔයාට කියන්න මේ ලෝකේ විශාලතම කෙහෙල් ගස් තියෙන්නේ ඉන්දුනීසියාවේ. විශේෂයෙන්ම බටහිර පැපුවාවල අෆාක් කියන කඳුකරේ තමයිලු මේවා වැඩිපුරම තියෙන්නේ. මේවට මේ ලතින් භාෂාවෙන් කියන නමනේ මුසා ඉන්ජන්ස් කියලා කියන්නේ. එතකොට දැන් ඔයා කෙහෙල් ගෙඩියක සයිස් එක කිව්වේ නෑනේ. කෙහෙල් ගෙඩියක සයිස් එකක් කියන්නේ ඉතින් හොඳින් වැඩුණු මිනිස්සෙක්ගේ අතක් තරම් විතර මේකේ කෙහෙල් ගෙඩියක් දිගයි. එකක් කාලා දවසක් ඉන්න පුළුවන්. අම්මා පැත්තමයි. මේ යෝධ කෙහෙල් ගෙඩිය මුල්ම වතාවට හොයාගත්තේ 1954 දෙසැම්බර් 22 වෙනිදලු. ඒකත් නිව්ගීනියාවේදීලු. මාරයි නේද? මාරයි. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.